ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ ජීවිතය මොනතරම් සුන්දරයිද ජීවිතය මොනතරම් ලස්සනයිද ඒ ලස්සන ඔබේ ජීවිතය තුලින් මතුවෙන්නට යනවා ඒ ලස්සන ඔබේ ජීවිතයෙන් විදහා පාන්නට යනවා ඔබ උකහාගත් ඔබේ ලස්සන දේව අත්දැකීම දෙවියන් වහන්සේ අද මහා බලයක් බවට පත් කරන්නට යනවා ඒ ඔබ සතුටු සිතින් බලාපොරොත්තුවෙන් යුතුව උච්චාරණය කරන්නට යන මේ මොහොතේදී මෝක්ෂ අභිලාෂ තුලින් ජේසුස් ස්වාමීන් වහන්සේ මලවුන්ගෙන් උත්තාන වුණා. එහෙම දැනෙවිද? ඔව්. උත්තාන වුණ ස්වාමීන් වහන්සේ තුල උන්වහන්සේගේ ස්වර්ගාරෝහණය අපිට භුක්ති විඳින්නට ස්වාමීන් වහන්සේ සලස්සන්නට යනවා. ඒ විතරක් නෙමෙයි. දෙව්මවුන් හා අපෝස්තලවරුන් වෙත ශුද්ධාත්මයන් වහන්සේ නැවත වතාවක් වැඩම කරා. ඒ අත්දැකීම, ඒ ශුද්ධාත්ම අභිෂේකය ඔබට මට දැනෙන්න සලස්සන්නට යනවා. දෙව්මවුන් ස්වර්ගාරෝපණය වීම. දේව අම්මා ඒ මහා දේව අත්දැකීමට නතු වුණා විතරක් නෙමෙයි. එවැනි අත්දැකීමකට ඔබට මට ස්වාමින් වහන්සේ යන්නට ඇරයුම් කරනවා. දෙව්මවුන්ට ස්වර්ග රාජ්‍යයෙහි ඔටුනු පැලඳිවීම. ඔබේ මගේ ජීවිතයටත් දෙවියන් වහන්සේ මේ වගේ ඔටුන්නක් පළඳවන්න බලාගෙන ඉන්නවා. ඒ නිසා බය වෙන්න එපා පුතේ. ඔබට මට මිනිස්සු කියාවි ඔබ නරකයි කියලා, ඔබ හොඳ නැහැ කියලා, ඔබට ප්‍රශ්න තිබුණා කියලා, ඔබ මේ පොළොව තලයේ තියෙන ලොකුම පාප හැම දෙයක්ම කරපු කෙනෙක් කියලා. නමුත් දෙවියන් වහන්සේ දුර්වල ඔබව අරගෙන ශුද්ධවන්තයෙක් කරන්නටයි යන්නේ. You are going to be a living saint. ඔබ මේ මොහොත වෙනකොට ජීවමාන ජීවතුන් අතර ඉන්න ශුද්ධවන්තයෙක් වෙන්නටයි යන්නේ. එවැනි අත්දැකීමක් ලබන්නට ස්වාමීන් වහන්සේ තුල මේ අභිලාෂ අපි උච්චාරණය කරමු. සාන්ත කුරුසේ අඩයාලමෙන් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනේ පිතාගෙත් පුත්‍රයාගෙත් ස්ප්‍රීතු සාන්තුගෙත් නාමයෙන් ආමේන්. අහස පොළොව මැව් සර්ව බලධාරී වූ පිතාවන දිව්‍යන් වහන්සේ කෙරෙහිද ඔහුගේ එක පුත්‍ර වූ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. මොහු ස්ප්‍රීතු සාන්ත විසින් ගැබ බැස කන්‍ය මරියතුමන්ගෙන් උපන්නාහ. පොන්තියස් පිලාත් 67ව වදවිඳ කුරුසිය ඇන ගැසුම්කා උකුත් වී තැන්පත් කරන ලද්දාහ. පාතාලවලට බැස තුන්වෙනිදා මලවුන් කෙරෙන් උත්ථාන කර වදාරා පරමණ්ඩලවලට නැගී සර්ව වල්ලභ වූ දෙවි පියාණන්ගේ දකුණු පාර්ශවයේහි වැඩ සිටින්නාහ. එහි සිට ජීවතුන්ටත් මලවුන්ටත් නඩු අදාරන්ටත් වඩිත්මය. ස්ප්‍රීතු සාන්තු කෙරෙහිද සාධාරණ සාන්ත සභාවෙහිද සාන්තුවරයන්ගේ සමෝස ධර්මලාභෙහිද පාපක්ෂමාවෙහිද මාශස්ථානෙහිද අනන්ත ජීවිතයේද විශ්වාස කරමි. ආමෙන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනේ ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙලොවේ දිටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වැරදි කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. නමෝ මරියනි ප්‍රියප්‍රසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ශ්‍රී නතරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසේහි ඵලය වංචේසුස් ආශිර්වාද ලද්දාහුමිය. සාන්ත මරියනි දේව මෑණියනි
පාපියෝ අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රියපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ශ්‍රී නතරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසේහි ඵලය වන් ජේසුස් ආශිර්වාද ලද්දාවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියෝ අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රියපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ශ්‍රී නතරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසේහි ඵලය වන් ජේසුස් ආශිර්වාද ලද්දාවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියෝ අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු නම් ත්‍රිත්වක දෙවතුමයන් වහන්සේටම ස්තෝත්‍ර වේවා. ආදී වූ ආත්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමේන්. අහෝ මාගේ ජේසුනි අපගේ පාපවලට ක්ෂමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවාගත මැනව. සියලු ආත්මයන්ද විශේෂ කොට ඔබගේ දයාව ඉතා උමනා ආත්මයන්ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වාගත මැනව. පළමුවන මෝක්ෂ අභිරහස. ජෙසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වීම. බිය නොවන්න. ඔබ කුරුසයේ යන ගැසූ ජෙසුස් වහන්සේ සොයන බව දනිමි. ඔවුන් වහන්සේ මෙහි නැත. ඔවුන් වහන්සේ වදාළ ලෙසම උත්ථාන වූ සේක. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ හිමින් මෙලොවේදී ඉටු වේවා. අපගේ ඉදිරිදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. නමෝ මරියනි ප්‍රියපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලය වන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියෝ අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රියපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලය වන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියෝ අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රියපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලය වන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියෝ අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රියපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින්
ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිදීත් යාචනා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රියප්‍රසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිදීත් යාචනා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රියප්‍රසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිදීත් යාචනා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රියප්‍රසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිදීත් යාචනා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රියප්‍රසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිදීත් යාචනා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රියප්‍රසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිදීත් යාචනා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රියප්‍රසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිදීත් යාචනා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ස්ප්‍රීන්තු සාන්තුනම් ත්‍රිත්ව ඒක දේවෝත්තමයන්න් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදි වූාක්මෙන් දැනුත් නිතිපතක් අනන්ත කාලයක් වේවා. ආමේන්. අහෝ මාගේ ජේසුනි අපගේ පාපවලට ක්ෂමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවාගත මැනව. සියලු ආත්මයන්ද විශේෂ කොට ඔබගේ දයාව ඉතා ඌමනා ආත්මයන්ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වා ගත මැනව. දෙවන මෝක්ෂාභිලාෂ. ස්වාමීන් වහන්සේ
ස්වර්ගාරෝහණය වීම. අපොස්තලවරුන් බලාගෙන සිටියදීම ඔවුන් වහන්සේ ඔසවා ගනු ලැබ. වලාකුළකින් වැසී ඔවුනට නොපෙනී ගියසේක. ඔබ කෙරෙන් ඔසවා ගනු ලැබූ මෙම ජේසුස් වහන්සේ ස්වර්ගයට නගන දුටු සේම ආපසු වඩිනු ඇත. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ හිමින් මෙලොවදී ඉටු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කරමැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කරමැනව. පාප අවස්ථාවට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. නමෝ මරියනි, ප්‍රියප්‍රසාද පූර්ණවන්තියනි, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි, දේව මෑණියනි, පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි, ප්‍රියප්‍රසාද පූර්ණවන්තියනි, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි, දේව මෑණියනි, පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි, ප්‍රියප්‍රසාද පූර්ණවන්තියනි, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි, දේව මෑණියනි, පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි, ප්‍රියප්‍රසාද පූර්ණවන්තියනි, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි, දේව මෑණියනි, පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි, ප්‍රියප්‍රසාද පූර්ණවන්තියනි, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි, දේව මෑණියනි, පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි, ප්‍රියප්‍රසාද පූර්ණවන්තියනි, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි, දේව මෑණියනි, පාපී වූ අප උදෙසා
දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කරමෙනව. ආමේන්. නමෝ මරියනි ප්‍රියප්‍රසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කරමෙනව. ආමේන්. නමෝ මරියනි ප්‍රියප්‍රසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කරමෙනව. ආමේන්. නමෝ මරියනි ප්‍රියප්‍රසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කරමෙනව. ආමේන්. නමෝ මරියනි ප්‍රියප්‍රසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කරමෙනව. ආමේන්. පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු නම් ත්‍රිත්ව ඒකදේවෝත්තමයන්න් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදී වාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමේන්. අහෝ මාගේ ජේසුනි අපගේ පාපවලට ක්ෂමා දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයන්ද විශේෂ කොට ඔබගේ දයාවෙන් තා වුමනා ආත්මයන්ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වා ගත මැනව. තුන්වන මෝක්ෂාභිරහස. දෙව්මවුන් හා අපොස්තලරුන් වෙත ශුද්ධාත්මයන්න් වැඩම කිරීම. එකල තද සුළඟක් හමන්නාක් වැනි හඬක් හදිසියේම පැමිණියේය. ඔවුන් සියල්ලෝම ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වී ආත්මයන්න් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන්ගත් සේක. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ හිමෙන් මෙලොවදී ඉටු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය.
ඔබගේ ශ්‍රී කුසෙහි ඵලෙවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී අපෝදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාචනා කරනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලෙවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී අපෝදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාචනා කරනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලෙවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී අපෝදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාචනා කරනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලෙවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී අපෝදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාචනා කරනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලෙවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී අපෝදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාචනා කරනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලෙවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී අපෝදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාචනා කරනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලෙවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී අපෝදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාචනා කරනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලෙවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී අපෝදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාචනා කරනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය.
ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියෝ අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිදීත් යාඥා කරමැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියෝ අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිදීත් යාඥා කරමැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියෝ අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිදීත් යාඥා කරමැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියෝ අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිදීත් යාඥා කරමැනව. ආමේන්. පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තුනම් ත්‍රිත්ව ඒක දෙවොත්තමයාණන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදී වාග්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමේන්. අහෝ මාගේ ජේසුනි අපගේ පාපවලට ක්ෂමාව දුර මැනව. නිරාගින්නෙන් අප ගලවාගත මැනව. සියලු ආත්මයන්ද විශේෂ කොට ඔබගේ දයාවලිතා වූනා ආත්මයන්ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වා ගත මැනව. හතරවන මෝක්ෂාභිරහස දෙව්මවුන් ස්වර්ගාරෝපණය වීම. ජේසුස් වහන්සේ නැසී නැවත උත්ථාන වූසේකැයි අපි අදහම්. එසේම ඔවුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමින් පරලෝ සැපත් වූ අය ඔවුන් වහන්සේ මගින් දෙවියන් වහන්සේ නැවතගෙන සේකැයිද අදහම්. මෙසේ අපි නිතරම ස්වාමීන් වහන්සේ සමග සිටින්නෙමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ හිමෙන් මෙලොවේදී ඉටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන් රසවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියෝ අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිදීත්
යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියව උදෙසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියව උදෙසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියව උදෙසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියව උදෙසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියව උදෙසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියව උදෙසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියව උදෙසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියව උදෙසා දැනුත් අපේ
මරණ වේලේදීත් යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී අප උදෙසා දැන් අපේ මරණ වේලේදීත් යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී අප උදෙසා දැන් අපේ මරණ වේලේදීත් යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී අප උදෙසා දැන් අපේ මරණ වේලේදීත් යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ස්ප්‍රීත සාන්තුනම් ත්‍රිත්ව ඒක දෙවොත්තමයාණන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදි වාක්මෙන් දැනුත් නිපදත් අනන්ත කාලයක් වේවා. ආමේන්. අහෝ මාගේ ජේසුනි අපගේ පාපවලට ක්ෂමා දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයන්ද විශේෂ කොට ඔබගේ දයාව ඉතා ඌමනා ආත්මයන්ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වා ගත මැනව. පස්වන මෝක්ෂාභිලාෂය. දෙව්මවුන්ට ස්වර්ග රාජ්‍යයෙහි ඔටුනු පැළඳවීම. අහසෙහි පුදුම දර්ශනයක් විය. එනම් සූර්යා පැළඳගෙන පාදයට සඳ මඩලද හිස මත තාරකා 12කින් යුත් කිරුලක් ද ඇති ස්ත්‍රියකි. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ හිමෙන් මෙලොවේදී ඉටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන් රැස් වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදවාගත මැනව. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි
දේවමෑණියනි පාපියු අප උදෙසා දැන් අපේ මරණ වේලෙහිදී යාඥා කරමෙනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවමය. සාන්ත මරියනි දේවමෑණියනි පාපියු අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිදී යාඥා කරමෙනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවමය. සාන්ත මරියනි දේවමෑණියනි පාපියු අප උදෙසා දැන් අපේ මරණ වේලෙහිදී යාඥා කරමෙනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවමය. සාන්ත මරියනි දේවමෑණියනි පාපියු අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිදී යාඥා කරමෙනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවමය. සාන්ත මරියනි දේවමෑණියනි පාපියු අප උදෙසා දැන් අපේ මරණ වේලෙහිදී යාඥා කරමෙනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවමය. සාන්ත මරියනි දේවමෑණියනි පාපියු අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිදී යාඥා කරමෙනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවමය. සාන්ත මරියනි දේවමෑණියනි පාපියු අප උදෙසා දැන් අපේ මරණ වේලෙහිදී යාඥා කරමෙනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවමය. සාන්ත මරියනි දේවමෑණියනි පාපියු අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිදී යාඥා කරමෙනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහවමය.
සාන්ත මරියනි දේව මෑණියනි පාපී වූ අප උදෙසා දැන් අපේ මරණ වේලෙහිදී යාඥා කරමැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිදී යාඥා කරමැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී වූ අප උදෙසා දැන් අපේ මරණ වේලෙහිදී යාඥා කරමැනව. ආමේන්. පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තුනම් ත්‍රිත්වයික දේවෝත්තමයන්න් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදී වාග්මේ දැනුත් නිතිපතා අනන්ත කාලයක් වේවා. ආමේන්. අහෝ මාගේ ජේසුනි අපගේ පාපවලට ක්ෂමා කරනු මැනව. නිරාගින්නෙන් අප ගලවාගත මැනව. සියලු ආත්මයන්ද විශේෂ කොට ඔබගේ දයාව ඉතා උමනා ආත්මයන්ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වා ගත මැනව. සකල ගුණ සම්පන්න වූ කරුණා බරිත වූ දේව මෑණියනි ඔබ වහන්සේගේ ශ්‍රී පාද පත්මයට වැඳ නමස්කාර කර මේ ජපමාල ධ්‍යානය ඔබ වහන්සේට කියාප්පු කර සිටිමු. මෙහිදී අප විභාග කර කාරණාවල් අපට සිද්ධ කොටදී මෙලවින් අප මිදී ගිය කල්හි ඔබ හා ඔබගේ ශ්‍රී කුමාරයාණන් දැක මෝක්ෂ සම්පත් ලබන සැටියට කරුණා කර වදාළ මැනව. ආමේන්. මංගල්‍යස්තු රාජේශ්වරියනි කර්පදයා මාතාවෙනි අපේ ජීවිතේනි අපේ අමෘතේනි අපේ ආධාරේනි මංගල්‍යස්තු පරදේශවාසී අපි ඒව අම්මාගේ පුත්‍රයෝ ඔබට මඬ ගසම්ප. මේ කඳුළු විලෙහි හඬා වැළපී ඔබටම සුසුම් ලම්ම. එසේයින් අපගේ මධ්‍යස්ථේනි මේ ඔබගේ දයාබර නේත්‍රවල් අප දෙස යොමු කළ මැනව. තවද මේ පරදේශයේ පසු ඉක්පිති ඔබගේ ශ්‍රී කුසෙහි ආශිර්වාදලත් පළවන් ජේස්තුමන්ගේ දර්ශනය අපට ලබා දුන මැනව. දයාවන්තේනි පරදුක්ඛයා දුක්ඛිතේනි මధుරෝ නිත්‍ය කන්‍ය මරියනි සාහන්ත වූ දේව මෑණියනි ක්‍රිස්තු වාග්දාතවලට අප හේතුවන්ත වන පිණිස කන්‍යා ශුද්ධෝ දේව මාතාවෙනි අප නිසා යාඥා කළ මැනව. ආමේන්. සාන්ත කුරුසියට යාළමෙන් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගෙත් පුත්‍රයාගෙත් ස්ප්‍රීතු සාන්තුගෙත් නාමයෙන්. ආමේන්. ඔබ මේ මොහොත වෙනකොට අම්මේ තාත්තේ පුතේ දුවේ ලිවිං සේන් කෙනෙක් වෙලා ඉවරයි. ඔබ ශුද්ධවන්තයෙක් ශුද්ධවන්තියක් වෙලා ඉවරයි. එනිසා තමයි ජපමාලයේ උච්චාරණය වෙනකොට ඔබ ශුද්ධවන්තයෙක් වෙලා. ජපමාලයේ උච්චාරණය වෙනකොට ඔබ මේ පොළොව තලය තුල වටිනා වස්තුවක් වෙලා. ජපමාලයේ උච්චාරණය කරනකොට ඔබ ඉහළ අහසේ පොළොව තලයේ ප්‍රාතිහාර ඉටු කරන්න පුළුවන් අභිෂේකාත්මක ශුද්ධවන්ත භාවයක් අයිති කරගෙන ඉවරයි. එනිසා අම්මත් එක්ක එකතු වෙලා දෙවියන් වහන්සේට කියමු ගොඩක් ස්තුතියි මේ ජපමාල පන්ති තුල මාව නිදහස් කරලා ශුද්ධවන්තයෙක් කිරීම ගැන. ආමේන්.